සුබ දවසක් හැමෝටම. අද මේ වාහනේ ප්‍රශ්නේ තියෙන්නේ ක්‍රෑන්ක් ඔයිල් සීල් එක ලියුක් වෙනවා. මං ඊට පස්සේ මේන් පුලිය ගැලෙව්වා. ගැලෙව්වහම ඒකේ තිබුණා ඇතුලේ ක්‍රෑන්ක් ඔයිල් සීල් එක ඇතුලේ මේ වාහනේ මීට කලින් බෙල්ට් එක කැඩලා තියෙනවා. ඒ කැඩිච්ච කෑලි මේ බෙල්ට් එක මාරු කරපු වෙන අයින් කරලා නැහැ. අර දැන් මේකේ වැඩේ තියෙන්නේ ඒ කෑලි ගිහිල්ලා ක්‍රෑන්ක් ඔයිල් සීල් එක ඩැමේජ් වෙලා. ඒකෙන් ඔයිල් ලීක් වෙනවා. මම දැන් ගලවලා තියෙන්නේ මේක මේන් පුලිය. ඊට පස්සේ මේ තියෙන්නේ ඔයිල් සීල් එක. එතකොට මෙතන අපි ඔයිල් ෆිල්ටර් එක ගලවලා තියෙන ඔයිල් ෆිල්ටර් හවුසින් එක ගලවලා තියෙනවා. ඒකේ මෙතන ඔයිල් ලීක් එකක් තිබුණා. එතකොට මේකේ ටෙම්පරේචර් ඒකේ සෙන්සරේ ප්‍රශ්නයක් තියෙනවා. ඒකේ සෙන්සරේ ඕඩර් කරලා තියෙන්නේ. සෙන්සරේ ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ. අපි බලමු මේක හදලා ෆයිනල් ලුක් එක.